ඔව් විශේෂ දෙයක් කියන්න තමයි ගත්තේ. දැන් ආයි වැස්ස සක්‍රිය වෙලා තියෙනවා. ආයෙත් කුණාටු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ මේ අපට දුරකථන සමාගම් ගැන. බලන්න මාස 3-4න් පැකේජ් එක මාරු කරනවා මේ ගාන වැඩි කරලා මාරු කරනවා. හැබැයි දින 28න් හරියටම 28යි කියන දවසට එයාලා අපේ පැකේජ් එක කපනවා. හැබැයි ඒ අතරතුරේ පළවෙනි දවස් 10 විතරයි මෙයාලා අපට දෙන්නේ කනෙක්ෂන් එක හොඳට තියෙනවා. ඊට පස්සේ කොයි වෙලෙත් ඵලයන් Facebook එකට ඵලයන් TikTok එකට ඵලයන් මොකේට ගියත් යන්න බෑ. මොකේට ගියත් යන්න බෑ. අනිත් එක තමයි කරන්ට් එක කපනවා. කරන්ට් එක කපද්දී අනේ දෙයියනේ කියන අය කියන්නේ අපිට කරන්ට් එක නේද දෙන්න බෑ කියන්න එපා. ඇයි කොහොමද දෙන්න බෑ කියන්නේ? ඔයගොල්ලෝ අපේ සල්ලි හූරන් කනවනේ. ඇයි ගෙනියක් ගන්න බෑ? එකක් නෙමෙයි ගෙනි දෙකක් ගන්න පුළුවන් මෙයාලට. ඒවත් නැත්නම් යකෝ පැය 72ක් තියෙන බැටරි පැක් එකක් දාගන්න බැරි කමක් තියෙනවද? සල්ලිමනේ. සල්ලිම තමයි. එක තප්පරයකට කෝල් එකක් කරන් එක තප්පරයක් හැබුවත් විනාඩියකට කපනවා. කපනවා. සල්ලි කපනවා. ඒ වගේම Facebook පැකේජ් මොකක් හරි පැකේජ් එකක් දාගන්න බලන්න. ඒ දාන පැකේජ් ඔක්කොටම මෙයාලා කපනවනේ. කනෙක්ෂන් එකක් ඇත්තටම නැහැ. නිකමට Facebook එක යන්න බලන්න. නිකමට ඉන්ටර්නෙට් එකේ මොකක් හරි කරන්න බලන්න. කොච්චරවත් කරකිනවා. ඇයි? මම කියනවා ජනාධිපතිතුමනි මේ වගේ ඒවා නියාමනය කරන්න. මුන්ට මේක කරන්න බෑ නම් මේවා විසිරු ඇරලා වෙන කම්පැනි වලට දෙන්න. මුන්ගේ ප්‍රධාන අරමුණ සල්ලි හිම පමණයි. එතනින් යාට කිසි දෙයක් මුන්ගේ නැහැ. මේකට ක්‍රියාමාර්ගයක් ගන්න බෑද පුතුමාලට? අහිංසක මිනිස්සුගේ සල්ලි කනවා. මේ බලන්න මේ වෙලාවේ අහිංසක මිනිස්සු කඳු උඩ නායයන් මේ නායයන් පැතිවල මිනිස්සුන්ට කෝල් එකක් ගන්න බෑ. උඩ ඉන්න එක්කනට යට ඉඳන් කෝල් එකක් ගන්න බෑ. යට ඉන්න එක්කනට උඩට කෝල් එකක් ගන්න බෑ. ඉක්මනට එන්න කියන්නේ. ඇයි මුන්ගේ ඔක්කොම ටික නෑ. නෙට්වර්ක් නෑ. ඇයි පැය 72ක් තරම් බැටරි පැක් එකක් දාගන්න බැරි සල්ලි නැති මේ මිනිස්සුද මේවා කරන්නේ? මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා මෝ. ඒකට අනිවාර්යෙන් ක්‍රියාමාර්ගයක් ගන්න අනිවාර්යෙන්ම.